හායි කොහොමද ඔයාලට? අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හොල්මන් අවතාර ගැවසෙනවා විශ්වාස කරන ලෝක සුපතල ස්ථාන 6ක් ගැන. කැලිෆෝනියාව එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් බවට පත් වී වසර 7කට පසු එනම් 1857 දී වෘත්තීය ව්‍යාපාරිකයෙකු වූ තෝමස් වෙලි විසින් සිය පවුලේ අය සඳහා මෙම දෙමාල් නිවස ඉදි කරලා තියෙනවා. ඔහු මෙම නිවස ඉදි කිරීමට ප්‍රථම මෙම ඉඩම සොරකම් කිරීමේ චෝදනා මත යංකි ජිම් රොබින්සන් නම් පුද්ගලයෙකු එල්ලා මරා තියෙනවා. නිවසේ පදිංචි වී ඉතා කෙටි කාලයකින් තෝමස්ට සහ පවුලේ අයට අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. 1858 දී ඔහුගේ බාල පුතා උණරෝගය වැළඳී මියගිය අතර එම වසරේදීම නිවසේ එක කොටසක් ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. අසාර්ථක විවාහය නිසා සිත්තාවලෙන් සිටි තෝමස්ගේ දියණිය 1885 දී එම නිවස තුනම දිව නිසා ගත් බවට වාර්තා වෙනවා. ඇල මාර්ග වලින් වට වූ කුඩා දූපතක් වන මෙහි ගස්වල බෝනික්කන් රසක් එල්ලා තිබෙන අයුරු දකින්න තියෙනවා. මෙම දූපත ආසන්නයේ ප්‍රදේශයක ජීවත් වූ දොන් ජුලියන් නම් පුද්ගලයෙක් මීට දශක කිහිපයකට පෙර එහි ඇල මාර්ගයක් අසල තිබූ දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තියෙනවා. ඇය දියේ ගිලී මිය ගොස් සිටි අතර ඇය අසල තිබූ බෝනික්කෙකුද සොයා ගැනීමට ඔහුට හැකි වෙලා තියෙනවා. පසුව ඔහු එම දැරිය සිහිවීම සඳහා එම බෝනික්කා අසල තිබූ ගහක එල්ලලා තිබෙනවා. එතෙන් පටන් තැන් තැන් වලින් හමුවන හිස් සහ කකුල් කැඩී ගිය බෝනික්කන් එකතු කළ ඔහු ඒවාද එම දූපතේ ඇති ගස්වල එල්ලා තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ එවරින් බෝනික්කන් එකතු කළ ඔහු 2001 දී පෙරකී දැරිය ගිලුණු ඇලහිම ගිලී මිය ගිය බවට වාර්තා වෙනවා. මෑතකදී එම දූපතට ගිය පුද්ගලයන් කිහිප දෙනෙක් තමන් හොල්මන් අවතාර දුටු බවත් ගස්වල එල්ලා ඇති බෝනික්කන් එකිනෙකාට කතා කරන හඬ ඇසුණු බවටද පවසා තිබෙනවා. එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිහිටා ඇති මිෆ්ලින් බලකොටුව 1771 වර්ෂයේදී නිර්මාණය කරලා තියෙනවා. එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ හමුදා මුරපලක් ලෙස ක්‍රියාත්මක වූ මේ බලකොටුව 1777 දී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. එම ප්‍රහාරය අතරතුර සිදු වූ බෝම්බ පිපිරීම නිසා මේ බලකොටුව විශාල වශයෙන් විනාශ වෙනවා. පසුකාලීන අවස්ථා කිහිපයකදී ප්‍රතිසංස්කරණ ලක් වූ මේ බලකොටුව පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේදී පතුරන් කපටක් ලෙස භාවිත වේ. දෙවන ලෝක යුද්ධය නිමා වීමෙන් ටික කාලයකට පසු එනම් 1954 දී මේ බලකොටුව වසා දමා තියෙනවා. මේ වෙනකොට සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් වන බලකොටුව හොල්මන් තියෙන බවට බොහෝ දෙනෙක් කියනවා. මිෆ්ලින් බලකොටුවේ රඳවා සිටි සිවිල් යුද්ධ සිරකරුවෙකු වූ බිල් හෝව් නම් පුද්ගලයා බලකොටුව තුළ එල්ලා මරා ඇති බවත් මේ සැරිසරන හොල්මන් අතර ඔහුගේ අවතාරය වන බවත් පැවසෙනවා. ඊට අමතරව හිසක් නැති මිනිසෙකුන් ස්ථාන ආසන්නයේ සැරිසරන ආකාර දුටු බවත් සමහරුන් පවසනවා. ස්ටීවන් කින් රචිත ද ෂයිනින් ට්‍රෝජන නවකතාවේ සඳහන් වන ස්ටැන්ලි හෝටලේ 1909 වර්ෂයේදී විවෘත කරලා තියෙනවා. එහි මුල් හිමිකරු වූ F.O. ස්ටැන්ලිගේ නමින් එය නම් කරලා තියෙනවා. ක්ෂය රෝගයෙන් පීඩා විඳි ඔහු කඳුකර ප්‍රදේශයේ ජීවත් වීමෙන් රෝග තත්ත්වය තරමක් හෝ අඩු වේයි සිතා 1903 දී මෙම හෝටලේ පිහිටි ප්‍රදේශයට පැමිණලා තියෙනවා. එහිදී අයර්ලන්ත ජාතිකයන් මිලදීගත් ඉඩමක 1907 වර්ෂයේදී හෝටලේ ඉදිකිරීම ඔහු ආරම්භ කළා තියෙනවා. 1974 ඔක්තෝබර් මාස අගභාගයේදී ස්ටීවන් සහ ඔහුගේ බිරිඳ මෙම හෝටලේ නවාතැන්ගත් අතර එම කාලය තුළ එහි නවාතැන්ගෙන සිටි එකම අමුත්තන් දෙදෙනා ඔවුන් දෙදෙනා. ඔවුන් මේ නවතන්ගත් දින කිහිපය තුළ මුහුණ දුන් අත්දැකීම් වාර්තා තබමින් අල වූ ද ෂයිනින් නවකතාවට පාදක වූ බව කියවෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ස්ටැන්ලි සහ ඔහුගේ බිරිඳ වූ ෆ්ලෝරාගේ අවතාරය මේ සැරිසරන බවයි. 1911 වසරේ එක්තරා දිනයක දැල් වූ ඉටිපන්දමක් ඇතතිව පැමිණි සේවිකාවක් මෙම හෝටලේ 317 වෙනි කාමරයට ඇතුළු අතර එම කාමරයේ තිබූ ගෑස් කාන්දුවක් නිසා ඇයට බරපතල සුවල සිදු වෙලා තියෙනවා. තුවාල ලැබූ ඇය දශක ගණනාවක් තිස්සේ මෙම හෝටලයේ සේවය කර මියගිය අතර එතැන් පටන් 217 වෙනි කාමරයේ නවාතැන්ගත් අමුත්තන් කිහිප දෙනෙක්ගේ අවතාරය දැක තිබෙනවා. ඊට අමතරව මෙම හෝටලය තුළ කුඩා ළමයින් දිවයන හඬ ඇසීම්, විදුලි බල්බ දැල්වීම, නිවීම සහ යම් යම් භාණ්ඩ එහා මෙහා වීම වැනි සිදුවීම් සිදුවෙන බවටද පැවසෙනවා. ස්කොට්ලන්තයේ 1930 වර්ෂයේ නිෂ්පාදනය කළ මෙම නෞකාව 1936 සිට අට්ලාන්තික් සාගරය හරහා මගී ප්‍රවාහන කටයුතු වල නිරත වෙලා තියෙනවා.
අඩි 1019ක දිගින් යුත් මෙහි මගින් 1900කට ගමන් කිරීමට පුළුවන්. මෙම නෞකාව මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කළ මුල් කාලය තුළ හොලිවුඩ් නළුනිලියන් සහ බ්‍රිතාන්‍ය රජපෞලේ සාමාජිකයන් වැනි සුවිශේෂී පුද්ගලයන් පවා එහි ගමන් කළ බවට වාර්තා වෙනවා. දෙවන ලෝක යුද්ධය ඇති වූ කාලයේ මෙය යුද්ධ නෞකාවක් ලෙස යොදාගත් අතර එය අලු පැහැයෙන් වර්ණ ගන්වලා තිබුණා. එම නිසාම බොහෝ දෙනෙක් අතර මේ ප්‍රසිද්ධ වූයේ ග්‍රෙගෝස්ට් යන අනුවර්ත නාමය. ලෝක යුද්ධය පැවති සමයේදී යුද්ධ සැබළුන් 7,85,000කට වැඩි ප්‍රමාණයක් මෙයින් ගමන් ගෙන තිබෙනවා. 1942 දී මෙම නෞකාව අයර්ලන්ත මුහුදු සීමාවේදී තවත් නෞකාවක් ගැටීම නිසා සිදු වූ අනතුරකින් මෙහි සිටි පුද්ගලයන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. 1967 දී ඇට්ලාන්ටික් සාගරය හරහා මගී ගමන් වාර 1001ක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ක්වීන් මේරි නෞකාව විශ්‍රාම ගන්නවා කැලිෆෝනියාවේ ලොංග් බීච්හි නැංගුරාලා තිබෙනවා. ඊට වසර කිහිපයකට පසු මේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. නැරඹීමට පැමිණි බොහෝ දෙනෙක් මෙම නෞකාවේ හොල්මන් තිබෙන බවට පවසලා තියෙනවා. නෞකාවේ ඇති ජලය සිඳී ගිය පීනුම් තටාකයේ දෙසින් ජලය සෙලවෙන හඬ සහ උදව් ඉල්ලා කෑගසන පුද්ගලයන්ගේ හඬ නිතර ඇසෙන බවට වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඔහි පිහිටා ඇති මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඉදිකිරීමට පෙර එම ඉඩමේ යුද සිදුවුණු රැඳී සිටි කඳවුරක් පිහිටලා තිබුණා. පසු කාලීන තරුණ වී පසු වූ වැඩිකරුවන් පුනරුත්ථාපන කර ඔවුන්ට වෙළඳාම් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් මේ පිහිටවලා තියෙනවා. 1890 සිට 1990 දක්වා විවෘතව තිබූ මේ මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 1,50,000කට වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය ඔබට කියවෙනවා. මුල් කාලයේදී ඒ රඳව සිටි පුද්ගලයන්ට නිදහසේ කාලය ගත කළ හැකි ආකාරයෙන් ක්‍රියාත්මක කළ නමුත් 20 වන සියවසේ මැද භාගයේ වන විට ඒ දැඩි නීති රීති යටතේ ක්‍රියාත්මක කළා තියෙනවා. අඩි 7ක් පළලින් සහ අඩි 9ක් දිගින් යුතු කුඩා කුටියක පුද්ගලයන් දෙදෙනෙකු රඳවලා තිබිලා තියෙනවා. ඒ රඳව සිටි පිරිසට ප්‍රමාණවත් තරම් ඉඩ නොමැති වීම සහ සනීප ආරක්ෂක පහසුකම් නොමැති වීම වෙන හේතු මත මධ්‍යස්ථානයේ පරිපාලනයට විරුද්ධව පාර්ශ්ව කිහිපයක් විසින් නඩු පෙරීමේ ප්‍රතිඵලයක් ලෙස 1990 දී මෙය වසාදමා තිබෙනවා. වර්තමානයේදී හොල්මන් පිළිබඳ ගවේෂණය කරන පුද්ගලයන් යන්නේන තැනක් බවට මෙම ස්ථානය පත් වෙලා තියෙනවා. ඔවුන් පවසන්නේ මෙහි හඳුනා නොගත් විවිධ ශබ්ද ඇසෙන බවයි. ඊට අමතරව කවුරුන් හෝ ඇවිදින ශබ්ද ඇසෙන බවටද ඔවුන් පවසලා තියෙනවා. මේ සැරිසරන අවතාර අතර මෙම මධ්‍යස්ථානයේ භාරකාර ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුගේ බිරිඳක්ද වන බවට පැවසෙනවා. විද්‍යාත්මක කරුණු මත පදනම තර්ක කරන විට විශ්වාස කිරීමට අපහසු වූවා. හොල්මන් සහ අවතාර පිළිබඳ විශ්වාස දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ මුල් බැසගෙන තිබෙනවා. ඉතින් ඔයාලා හොල්මන් විශ්වාස කරනව නැද්ද කියලා කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක්.